හරි ගයිස් ඉතින් ඔන්න BTC එකේ අප්ඩේට් එකක් කරන් ආවා මේ BTC 1,20,000ට විතර යන්න පුළුවන්. එතකොට ඔයාලට පුළුවන් මේක BTC එක්කෝ ඔයාලා ස්පොට් එකේ බයි කරන්න. එහෙම නැත්නම් ෆියුචර් එකේ ට්‍රේඩ් එකක් දාන්න. ඒ කියන්නේ ලෙවරේජ් එක අඩු කරලා සාමාන්‍ය ලොකු බැලන්ස් තියන අය අහුලන්නේ නැහැ. ලෙවරේජ් වැඩිපුර දැම්මට මේ සාමාන්‍යයෙන් දවස් 5ක් වගේ යද්දී කියන්නේ 7 වෙනිදා වගේ වෙද්දී මේක 1,20,000ට යනවා. අද BTC එක අප් වෙන්න පුළුවන්. ලොකු ගානකට අප් වෙයි. සාමාන්‍යයෙන් මේ අවුරුද්ද ඇතුළත 1,48,000 ගානක් වගේ 1,50,000 වගේ ගානකට ඉදිරි මාස 6 වගේ වෙද්දී ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. ඉදිරි මාස 6 දී විතර 1,48,000 වගේ යයි. කියන්නේ මේ අවුරුදු ඉවර වෙනවත් එක්කම 1,50,000 ඔය වගේ අගයකට ගිහිල්ලා තියෙයි. ඉතින් දැන් බයි කරන්න හොඳ වෙලාවක්. ඉතින් 96,000 ගානනේ තියෙන්නේ. ඔය ලෙවල් එකේ තමයි තියෙන්නේ. ඉතින් ඒකින්ද මේ බයි කරන්න හොඳ ටයිම් එකක් මේක. ඉතින් ස්පොට් එකේ ලොකු ගානක් බයි කරන්න ඔයාලා ඒකේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒකින්ද මේ සාමාන්‍යයෙන් දවස් 5කින් වගේ 1,20,000ට යනවා. ඉතින් ඒක අනිවාර්යෙන් කට්ටිය ස්පොට් එකේ බයි කරමු. අන්න එතන නිකන් ට්‍රේඩ් එක දාලා මම වීඩියෝ එක ගේන්නම් මේක කොහොමද ප්‍රොෆිට් එක උනේ කියලා. ඉතින් මේ මාජින් එක ඉතින් අපිට නම් මෙතන මේ නිකන් අපිට try කරන්න තියෙන්නේ. ඉතින් මම මේක නිකන් ට්‍රේඩ් එක දැන්ට දාන්න නිකන් බැලන්ස් එක තිබ්බා ලොකු ගානක් තිබ්බා මම හිතන්නේ. අපි මෙතන 5ක් වගේ දාමු. බලමු දෙනවද කියලා. හරි ඔන්න ඔය විදිහට මම දැම්මා. මේ ඊට පස්සේ මම මෙතන දැන් රන් වෙන ට්‍රේඩ් දෙක තුනක් පෙන්නන්නම්. මේ ඉතිච් එකත් අරකට එක්කම වගේ යන එකකින්ද ඒකත් අපේ තොරේ සුබි එක ඒකත් මම අප්ඩේට් එක දෙන්නම් ඔයාලට. ඒකත් අප් වෙන එකක් තමයි තියෙන්නේ. මෙන්න මෙයාගේට 4ට වගේ යනවා. ඩොලර් 3ක තියෙන එක ඩොලර් 4කට වගේ යන්න පුළුවන්. ඒක ඊට පස්සේ සෝල් එක තියෙනවා. ඉතිච් එක තියෙනවා. කොයින්ස් ටික තමයි තියෙන්නේ. ඉතින් ඔක්කොම සෝල් එක නෑ ෂෝට් ගන්න. ඒක තියෙනවා. ඊට පස්සේ BTC එක තමයි අප් වෙන්න තියෙන්නේ. ඉතින් සාමාන්‍ය ලොකු ඩවුන් එකක් දෙයි. ඉතින් ඔයාලා ඒක මැනේජ් කරගන්න ඔයාලට ඕන විදිහට ඒ විදිහට මේක කරගෙන ඔයාලට මේක ස්පොට් බයි කරන එක තමයි ගොඩක්ම හොඳ. ඉතින් ලික්විඩ් එකට අර සාමාන්‍යයෙන් අප ලොකු ඒක වගේ අප් එකට යන හින්දා සාමාන්‍යයෙන් පොඩි ඩවුන් ලොකු ඒ කියන්නේ ලොකු කන්ඩල් වලින් ඩවුන් දෙන්න පුළුවන්. ඒතකොට ඔයාගේ අර පොඩි බැලන්ස් තියෙන එකේ ලික්විඩ්ටි හිට වෙන්න පුළුවන්. එතකොට ඒක හින්දා ඔයාලා ස්පොට් එකේ බයි කරන එක ගොඩක් හොඳයි. ස්පොට් එකේ බයි කරන්න එක හින්දා මම ඉතින් අප්ඩේට් එක ගේන්නම් දවස් 5කින් වගේ. කියන්නේ සාමාන්‍යයෙන් අද 3 එතකොට මම ගේන්නම් අප්ඩේට් එකේ දවස් 5කින් කියන්නේ 7-8 වගේ තමයි සෙට් වෙන්නේ. අප්ඩේට් එක දෙන්නම් කොහොමද ප්‍රොෆිට් එක යන්නේ කියලා. මේ ට්‍රේඩ් එක මතක තියාගන්න ඕනේ. එන්ට්‍රි ප්‍රයිස් එක ගන්න තියෙන 96,500 sorry 96,600 තාම නම් තියෙන්නේ. ඉතින් ඒක ඔයාලා මතක තියාගෙන ඉන්න. ප්‍රොෆිට් එක ආවම අපිට බලමු කොහොමද මේක වෙලා තියෙන්නේ කියලා. හරිද? ඉතින් ඒක ඔය ටික තමයි කියන්න තියෙන්නේ. ඉතින් එහෙනම් අපි මේකේ ප්‍රොෆිට් එක කොහොමද කියලා මම ස්පොට් එකේ බයි කරලා තියෙන්නේ. මම ඒවත් ඔක්කොම පෙන්නන්නම් ඔයාලට ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනවා.